Hi self lovers. ඔයාලට කොහොමද? අද අපි ගියා මීතිරිකර රක්ෂිතය ඇතුළේ ඇවිදින්න. හරිම ලස්සන පරිසරයක්. ඉතින් මේ සුන්දර පරිසරය විඳින ගමන් අපි අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරමු. Tamanට දැනෙන්න ජීවත් වෙන්න. එතකොට ජීවිතේ හරි සැහැල්ලුයි. අරයා මෙහෙම ජීවත් වෙන්න මටත් ඕනේ එහෙම ජීවිතයක්. අල්ලපු ගෙදර ඉන්න කෙනාලුත් වහනයක් අරගෙන මටත් ඕනේ එහෙම වහනයක්. අපි ලස්සනට ඇඳලා කරලා ඉන්න ඕනි. නැත්තම් අපේ තත්ත්වයට හරි නැහැ. දරුවනේ උඹලා ඉගෙන ගන්න ඕනි. නැත්තම් අපි කොහොමද රටට ලෝකෙට මුහුණ දෙන්නේ? අද හොඳට උයන්න ඕන. නැත්තම් ලන්ච් එක වෙලාවට පත් එක දිග අරගෙන කන්නත් මොකක්ද වගේ. ඔයා ඕකනම් කරන්න එපා. ලැජ්ජාව බෑ. අපි කොහොමද පාරේ බහලා යන්නේ? අපි ගෙදර තට්ටු දෙකට හදමු. නෑයොන්ට පේන්නත් එක්ක. නැත්තම් අපිට හරි නැහැනේ. ගොඩක් දෙනෙක් ජීවත් වෙනවා කියලා කරන්නේ මේ වගේ දේවල්. ලෝකෙට පේන්න ගොඩක් අය ජීවත් වෙන්නේ. නතර වෙලා හිතන්න. තවමත් ඔයාලා දුවන්නේ දුවන්නම් වාලේ. මුලින්ම ඔයා කවුද කියලා අඳුරගන්න. ඊට පස්සේ ඔයාට ඕනේ මොනවද කියලා හිතලා බලන්න. Tamanට දැනෙන්න ජීවත් වෙන්න. රටේ ලෝකෙ මිනිස්සු තෘප්තිමත් කරන්න කලින් තමන්ව තෘප්තිමත් කරගන්න. රටේ ලෝකේ නෑදෑයෝ සමාජයේ යාළුවෝ ඔයාගේ අසල්වැසියෝ ඔයා ගැන හිතන විදිය නෙමේ වැදගත්. ඔයාගේ පවුලේ අයව දකින්න විදියයි වැදගත්. ඉතින් රටේ ලෝකේ මිනිස්සුන්ට බම්බු ගහන්න කියලා ජීවිතේ විඳින්න. ඔයා කැමති ඔයාට ගැළපෙන දේවල් තෝරගෙන ජීවිතේ විඳින්න. ඔයා කාගේවත් කාබන් කොපියක් නෙමෙයි. ඉතින් කවුරුත් කරන දේවල් ඔයා කරන්න ඕනේ නැහැ. දැන්වත් Tamanට දැනෙන විදිහට ජීවත් වෙන්න. එතකොට ජීවිතේ සැහැල්ලුයි. ඒ සැහැල්ලුව අත්විඳලා බලන්න. ඔයාගේ සතුට ඔයා කරගන්න. ඔයා කරන්න ඕනේ ඔයා කැමති දේවල්. කිසිම කෙනෙක්ට පේන්න ජීවත් වෙන්න තරම් මාන්නයක් ඇති කරගන්න එපා. ජීවත් වෙන්න අපිට තියෙන ටික කාලයයි. ඒ ටික කාලයට ඔයාව තෘප්තිමත් කරගන්න. මැරෙන මොහොත පසුතැවීමක් නැතිව මැරෙන්න අද දවසේ උපරිමයෙන් සතුටින් ගත කරන්න. සතුටු වෙන්න තියෙන මොහොත දුක ගැන හිතන්න එපා. සතුටින් මේ මොහොත ගත කරන්න. ඔයා වෙලා ජීවත් වෙලා බලන්න. ජීවිතේ සුන්දර වෙයි. අද අපේ දවස සතුටින් ගෙවිලා ගියා. ජීවිතේ හරි සුන්දරයි ළමයෝ. ඔයා වෙලා ජීවත් වෙන්න පටන් ගත්තම සතුටු පිරුණු දවසක් වේවා. අදට මම ගිහින් එන්නම්. මම ඩිලු.